කිරිපැණි හොද්දත් එක්ක මේකේ රස නම් ඉතින් කියලා වැඩක් නෑ. පොළුයි හාලුයි පාන් පිටි ටිකකුයි තියනවා නම් බඩ පිරෙන්න රසට කන්න පුළුවන් කෑමක් මේක. එන්න අපි හදමු එහෙනම්. අපේ අම්මත් එක්ක මේ රස කෑමත්. මුලින්ම හාල් ග්‍රෑම් 350ක් විතර අරගෙන ඒක හොඳට හොදලා ගන්න. ඒකට වතුර ටිකක් දාලා පොල් වතුර ටිකකුත් දාලා පැය 2ක් විතර පෙඟෙන්න තියන්න. පැය 2කට පස්සේ තමයි අපි දැන් මේක හදන්න යන්නේ. මද රස්නේ වතුරට සීනි ටිකකුයි ඊස් ටිකකුයි දාලා පැත්තකින් තියාගන්න. ඊළඟට අපි අර පෙඟෙන තියාගත්තු හාල් ටිකෙන් ටිකකුයි ගාගත්ත පොල් ටිකකුයි කවලම් කර කර පොල් ටිකයි හාල් ටිකයි මෙහෙම උක්කු පදමට එනකන් බ්ලෙන්ඩ් කරගන්න ඕන. අපි මේකට පොල් බෑග පොල් අරගෙන තියෙනවා. දැන් මේ මිශ්‍රණයට අපි කලින් අරන් තියාගත්තු ඊස් ටික දාගන්නවා. ඊළඟට පාන් පිටි ග්‍රෑම් 200කුත් දාලා මෙන්න මේ පදමට එන්න හොඳට මිශ්‍ර කරගන්න ඕන. ඊට පස්සේ ඒක පැය භාගයක් විතර පදම් වෙන්න තියාගන්න ඕන. ඒ ටික පදම් වෙනකන් අපි අපේ කිරිපැණි හොද්ද හදාගන්න තමයි මේ යන්නේ. මේකට අරන් තියෙනවා පොල් බෑග පොල් කිරි. සුදු ලුණු විකි 6-7ක් හීනෙට කපලා මේකට දානවා. ගම්මිරි සැට ටිකකුත් තලාගෙන දාගන්න ඕන. ලුණු ටිකකුත් දාලා රස පදමට සීනි ටිකකුයි කිතුල් පැණි ටිකකුයි මේකට දාලා හොඳට මිශ්‍ර කරලා ලිපේ තියාගන්න ඕන. මේක උතුරන්නේ නැති වෙන්න හොඳට පැහෙනකම් උණු කරගන්න ඕන. පැහෙනකොට ලිපෙන් බාලා කිරිපැණි හොද්ද මෙහෙම කැටි ගැහෙන්න නොදී පදමට හදාගන්න ඕන. මේ වෙලාවේ වෙනකොට අපේ පිටි මිශ්‍රණයත් පදමට පිපිලා තියෙන්නේ. මේකට ලුණු ටිකකුත් දාලා හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් අද අපි මේ මිශ්‍රණය තඹ ගන්නේ අපේ ඉඩ්ලි හදන භාජනයක. මේකත් තියෙනවා නම් මේ වැඩේ හරිම ලේසි. එහෙම නැත්තම් ඉන්දියාප තඹන වටිවලට කෙසෙල් කොළ හරි කැන්ද කොළ හරි දාලා ස්ටීම් කරලා මේක මේ විදිහටම හදාගන්න පුළුවන්. දැන් මේක මේ විදිහට තඹ ගන්න ඕන. ඔන්න දැන් අපේ කිරි වණ්ඩු ටික පදමට තැම්බිලා තියෙන්නේ. බලන්නකෝ මේවල ලස්සන පුදුම සුවඳක් තියෙන්නේ. උණු උණුවට කිරි වණ්ඩු උඩින් කිරි පැණි හොද්ද දාලා කට පිච්චි පිච්චි මේක කනකොට ඉතින් ඒ රස නම් කියලා වැඩක් නෑ. හිතා ගන්න බැරි පුදුම රසක් තියෙන්නේ. ඔයාලත් හදලා රස කියන්නකෝ. මේක මේ විදිහටම හදාගන්න. එතකොට තමයි රස. අපි නම් මේකට කියන්නේ කිරි වණ්ඩු කියලා. ඔයාලගේ පැත්තේ මේකට කියන්නේ මොන නමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ගිහින් එන්න.